සාදු 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 තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ සදා වන්දනීය අතිපූජනීය නම සඳහන් කරන්න අවසරයි තපෝවනී රතන පණ්ඩිත ස්වාමීන් වහන්සේගෙන් අවසරයි පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි දසසිල් මෑණිවරුන්ගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වතුනි අදත් ඔබ සැම සම්බන්ධ වෙලා ඉන්නේ සතර සතිපට්ඨානය ප්‍රායෝගිකව වඩන භාවනා මණ්ඩපයේ 191 වෙනි වැඩසටහනටයි. පුරා අවුරුදු 4කට වැඩි කාලයක් පවත්වාගෙන යන මේ වැඩසටහන ලොව පුරා සතර සතිපට්ඨානය ප්‍රායෝගිකව වඩන කල්යාණ මිත්‍රයන්ට තම තමන්ගේ නිවෙස්වල සිටම භාවනා වැඩිවීමට අවවාද අනුශාසනා ලබා දෙන භාවනා මණ්ඩපයක් වී තිබෙනවා. මේ වෙනකොට සිල්වත් ගුණවත් භාවනා යෝගී ස්වාමින් වහන්සේලා කිහිප නමකගේම අවවාද අනුශාසනා කමඨහන් ලබන්න අපි සැම පුණ්‍යවන්ත වෙලා තියෙනවා. මේ සංසදේ කල්යාණ මිත්‍රත්වයෙන් ප්‍රත්‍ය ලබා ධර්ම මාර්ගයේ ඉදිරියටම ගිය දෙස් විදෙස් පින්වතුන් බොහෝ පිරිසක් ඉන්නා බව පෞද්ගලිකවම දන්නා සහ අපි සැමට ධර්ම ප්‍රීතියක් ඇති කර ගැනීමට හැකි අවස්ථාවක්. අදත් අපේ කාරුණික ආරාධනාව පිළිගෙන තපෝවනේ රතන ස්වාමීන් වහන්සේ භාවනා මණ්ඩපයට වැඩම කර සිටිනවා. උන්වහන්සේ රත විනීත සූත්‍රය ඇසුරින් අපේ පින්වතුන් සප්ත විසුද්ධියටම පත් කිරීමටත් විදර්ශනා ඥානයන් වැඩිවීමට අවශ්‍ය ධර්ම කරුණු විස්තර කරමින් අප සැම භාවනා වාක්‍යයන් ඔස්සේ භාවනාවේ පිහිටවීමටත් උපකාරී වෙනවා. අද දිනට යෙදී තියෙන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය යටතේ තවත් දේශනා දිගහැරුමක්. වැඩසටහන අවසානයේ අපේ ස්වාමින් වහන්සේගෙන් දේශනාව සහ භාවනා සම්බන්ධ ප්‍රශ්න ඇතොත් විමසන්නත් කෙටි අවස්ථාවකුත් මේ පින්වතුන්ට ලැබෙනවා. මා දැන් පාද නමස්කාර කර අපේ ස්වාමින් වහන්සේට ආරාධනා කර සිටිනවා අපව ආජීවක අෂ්ටමක සීලයේ පිහිටවා මෙතෙන් පටන් වැඩසටහන මෙහෙවන ලෙස අවසරයි තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ. පෙරවස් සෑම පින්වත්නි තිසරණ සහිත ආජීව අට්ටමක සීල සම්පatti පිහිටන්නට নমස්කාරය කියන්නේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ ආජීව අට්ඨමක සීලය ආජීවක අෂ්ටමක සීලය මාර්ගඵල මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. හේතු වේවා. තිසරණේන සද්දින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදීන සම්පාදීත. ආම බන්තේ සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජසේ සුනන්තු සග්ග මොක්කදම් ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලු අයන් බදන්තා ධම්මස්සවන කාලු අයන් බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කරුණාවන්ත බර සත්පුරුෂ පින්වත්නි, පුණ්‍යවන්ත ඕස්ට්‍රේලියාවේ පදිංචි ප්‍රශාන්ත දිසානායක මැතිතුන්, ලකා බුලාසිංහල මැතිතුන් සත්පුරුෂ පින්වතුන් සංවිධානය කරන සිකුරාදා සතර සතිපට්ඨාන භාවනා ධර්මයන් වඩමු භාවනා වැඩසටහනයි අදත් මේ විදිහට ආරම්භ කරන්න යෙත්නේ. සදහැවර පින්වත්නි, ඔය ඇත්තෝ මේ වෙනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දැනුවත් වෙලා මනුස්ස ජීවිතයේ ඉන්න මගපල් ලබන්න මේ ජීවිතේ පුළුවන් අයත් බැරි අයත් ගැන දැනුවත් වෙලා මේ වෙනකොට ති හේතුක දි හේතුක අ හේතුක සුගති අය ගැන දැනගෙන ඔබ ශරීරයෙන් වචනයෙන් හිතින් කරන කියන හිතන හැමදේම යහපත්ව පවත්වාගෙන යන්න කවුරුත් දැනගෙන පූර්ව කෘත්‍යයන් සම්පූර්ණ කරගෙන ඊට පස්සේ යමු වුණා සතර ආරස්සක භාවනා අවසානයේදී විදර්ශනා භාවනාවට. විදර්ශනා භාවනා කරන්න ඕනමයි. ඒකට හේතුව තමයි ප්‍රඥාව දියුණු නොකර කෙලෙසුන් නසන්න බැරි හින්දා. සියලුම කෙලෙස් ධර්ම නසන්න නම් ප්‍රඥාව දියුණු කරගන්න වෙනවා.
ප්‍රඥාව දියුණු කරනකොට සතර සතිපට්ඨානයේ සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය සතර ඉද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල බොජ්ජංග ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ගාංග මේවා හොඳට වැඩෙන්න පටන් ගන්නවා. ඔයත් ප්‍රඥාව දියුණු කරගෙන මුලින්ම දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන පංච උපාදානස්කන්ධය හඳුනා ගන්න භාවනා කටයුතු පටන් ගත්තා. හඳුනාගත් අවබෝධ කරගත්තා. මුලින්ම අනුමාන නුවණක් ඇති කරගත්තා. කියලා දෙන කවුණු ඔස්සේ කවුණු දැනුවත් වුණා. ඒක අනුමාන නුවණක්. භාවනා කරනකොට ප්‍රත්‍යක්ෂ නුවණක් ඇති වෙනවා. ඔය ඇත්තෝ ප්‍රත්‍යක්ෂ නුවණක් ඇති කරගන්න අපි දුන්නු PDF අනුව නාම ධර්ම රූප ධර්ම හඳුනා ගන්න භාවනා කටයුතු ටික සිද්ධ කළා. රූප 28ක් තියෙනවා. වේදනා සංඥා සංකාර වලට චෛතසික 50යි. විඥාන මේ විදිහට නාම ධර්මයි රූප ධර්මයි හොඳින් අවබෝධ කරගෙන නාම රූප කියන්නේ මොනවටද කියලා හොඳට අවබෝධ කරගෙන ඔබේ ශරීරයේ තියෙන විවිධ කොටස් ටික ධාතු වශයෙන් බෙදලා වෙන් කරලා ඒවායින් කෙරෙන කාරණා මොළයෙන් ඒ වගේම කෙස්ලොම් නියදත් ආදීන් පඨවි ධාතු කොටස් 20යි ආපෝ ධාතු කොටස් 12යි තේජෝ වායෝ ධාතු කොටස් 4 6 බැගින් ආකාශ විඥාන ධාතු සත්වයේ පුද්ගලික ආත්මයක් නොවන මේ ධාතු ස්වභාවයන් අරගෙන එකින් එක ගැඹුරින් පරික්ෂා කළා. එතකොට ඔය ඇත්තන්ට අවබෝධ වුණු කාරණාවක් තමයි ප්‍රතිසන්දීක්ෂණයේ පටන් වර්ධනය වුණු මේවා පස් විදියකට තීරුම් ගන්නකොට සත්වයේ පුද්ගලයක ආත්මයක් නොවන අදාළ එක ක්‍රියාවන් එක කටයුතු කරන ධාතු කොටස් කියලා. නොවෙනස් ස්ථීරව පැවැත්මක් ඒවායේ නැහැ. චිත්තස්සන 17ක ආයු කාලයකින් රූපත් එක චිත්තස්සනයක ආයු කාලයකින් නාමත් ඒ මහ චිත්තක්ෂණ වල ඒ ආයු කාල හැටියට ඒව ඇතිව නැතිව යද්දිම නැවතත් ඇතිව නැතුව පරම්පරා විදියට පවතිනවා. මේ කොටස අවබෝධ කරගන්න ඔය ඇත්තන්ට පුළුවන් වුණා ඔබ මේ වැඩ කටයුතු කරගෙන යනකොට පුරාණ අකුසල කර්ම මතුවෙන දෙන්නේ නැතුව ditta ධම්ම වේදනේ කර්ම රුකුල ඇති කරගෙන සීලයේ ශක්තිමත් දාන ආදී විවිධ පුණ්‍ය ක්‍රියාවන්ගෙන් ශක්තිමත් පාරමී ධර්ම ආදී ශක්තිමත් ආරෂ්ඨායක මාර්ග ප්‍රතිපදාවේ ඉදිරියට යන හින්දා සතර ආරසක භාවනා ආදී වඩමින් ඒ අකුසල් ඒ කුසල් බලයෙන් නැති කරගන්න තදංග පහන වගේම ධාන උපදවා ගන්න සමහර අය කටයුතු කළා සමහර අයට ධාන උපදවා ගන්න බැරි වුණා අකුසලයේ කුසලයේ බලයෙන් නැති කරගෙන නුවණ හොඳට මුහුකුරා යන විදිහට භාවනා කළ නිසා ධාතු වශයෙන් ඒ කවුණු අවබෝධ කරගන්න පුළුවන් වුණා. ඒ කොටස සෑහෙන කාලයක් වඩලා ඊට පස්සේ ඔබ කාය කර්මයේ වචී කර්මයේ මනෝ කර්මයේ හඳුනා ගන්න පුළුවන් විදිහට
ඔබේ ශරීරයේ ක්‍රියාකාරීත්වයේ වචනේ ක්‍රියාකාරීත්වයේ සිතේ ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙන විදිය හොඳට වටහා ගන්න පුළුවන් විදියට ඊටාම ගැඹුරින් ඒක අවබෝධ කරගන්න පුළුවන් විදිහට ඔබට ඇතිවන සිත් පරම්පරාවේ කර්මසිත තේරුම් අරගෙන ඒ නිසා ශරීරයේ ඇතිවන චිත්තකිරියේ වායෝ ධාතුව කාය විඤ්ඤාතිය ඇටකටු සිවුරෙන් අදාළ බලාපොරොත්තු වුණු අදහස කෙරෙන විදිය ඇහි පිල්ලමක් ගහති ලක්ෂ ගාණක් සිත් සහ රූප ධර්ම වලින් මේ ක්‍රියාවලිය සිද්ධ වන විදිය අවබෝධ කරගන්න ඉරියාපත භාවනාව කළා ගච්ඡන්තෝ ආ ගච්ඡාමිති පචානාති ගම යන්නා වූ මම කියලා කෙනෙක් නැහැ එහෙම සිතක් ඇති වෙනවා හිටගෙන ඉන්නා වූ මම කියලා කෙනෙක් නැහැ එහෙම සිතක් ඇති වෙනවා ඉඳගෙන ඉන්නා වූ මම කියලා කෙනෙක් නැහැ නිදාගෙන ඉන්නා වූ මම කියලා කෙනෙක් නැහැ එහෙම සිතක් ඇති වෙනවා ඒ ඇතිවන සිත නිසා චිත්තකිරිය වායෝ ධාතුවක් ඇති වෙනවා ඒක නිසා කාය විඤ්ඤාතියක් ඇති වෙනවා ඒක නිසා ඇටකට සිරුරෙන් අදාළ දේ කෙරෙනවා ඒක තමයි සිද්ධ වුණු ක්‍රියාව සිද්ධ වුණු ක්‍රියාව ගමන් කිරීම හෝ හිට ගැනීම හෝ ඉඳ ගැනීම හෝ නිදා ගැනීම ඒ ඇති වුණු සිත නිසා චිත්තකිරිය වායෝ ධාතුව කාය විඤ්ඤාතිය කැටකඩ සිවුරෙන් අදාළ දේ කිරීමක් මේ තමයි අර සිද්ධ කරපු ඒ වැඩේ කරපු කාරණා ටික ඒ අදාළ ඉරියව්ව කරපු මේ කාරණා ටික හොඳට තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඊට පස්සේ ඔබ ඒව නාම රූප වලට බෙදුවා මේ රූප මේ නාම ධර්ම ඇති වුණු සිතත් ඒ සිත බලවත් දුර්වල කරමින් යෙදුණු චෛතසික ධර්ම වේදනා සංඥා සංකාරයේ නාම ධර්ම කියලා හඳුනාගත්තා අවබෝධ කරගත්තා අර ක්‍රියාවේ සක්මන් කිරීම හිට ගැනීම නිදා ගැනීම වාඩි වී සිටීම මේ ඉරියව් හතරේදී මේ තමයි සිත සහ නාම ධර්ම කියලා හඳුනාගත්තා ඒක අවබෝධ කරගත්තා ඊට පස්සේ මේ තමයි චිත්තකිරියේ වායෝ ධාතුව කාය විඤ්ඤාතිය හෝ කතා කරන වචී විඤ්ඤාතිය අට්ටි සංඝාතයේ මේ ටික රූප කියලා හඳුනාගත්ත අවබෝධ කරගත්ත මේ තමයි නාම රූප ධර්ම අර ඉරියව් හතරේදී සතර ඉරියව්වේදී ඒ භාවනා ක්‍රමයේදී නාම රූප ධර්ම හඳුනාගෙන ඒක සිද්ධ වෙන විදිහ තීරුම් අරගෙන ඊට පස්සේ ඒ නාම රූප ධර්ම සත්‍යයේ පුද්ගලේකාත්මයක් නොවන කරුණු කියලා හොඳින් අවබෝධ කරගත්ත ඉරියව් හතරේදී මේක කළා ඊට පස්සේ ඔය ඇත්තෝ කනබොන යන්නේ විවිධ අනෙකුත් ඉරියව් මල මුත්‍රා පහ කිරීම වටපිට බැලීම ආදී සියලුම ඉරියව්වලදී වෙන්නේ මේ දෙයමයි කියලා අවබෝධ කරගත්තා. මෙතන ආත්මයක් හෝ සත්වයක හෝ පුද්ගලයෙක් හෝ මම කියලා කෙනෙක් නෙමෙයි මේ නාම රූප ධර්ම ගොඩක් මේක සිද්ධ වෙන්නේ කියලා. චතු සම්පජාන භාවනාවලදී. ඒ ටික ඉවර කළාට පස්සේ තමයි ඔබ ආවේ ඔබේ රාග ආදී කෙලෙස් දුර්වල කරගෙන නාම රූප ධර්ම හොඳින් අවබෝධ කරගන්න පටික්කුල මනසකාරයට නවසීවතිකේටය
ආශ්‍රව ධර්ම දුර්වල වෙන්න, අනුසේ ධර්ම දුර්වල වෙන්න, ඕග යෝග නීවරණ සංයෝජන ගන්ත උපාදාන ධර්ම දුර්වල වෙන්න ඔය ඇත්ත භාවනා කළා. ඒ වගේම මේ වචන වලින් කියවෙන්නේ මොනවද කියලා දැනගන්න, අවබෝධ කරගන්නත් කටයුතු කරගත්තා. එතකින් අතර වෙන්නේ නැතුව ඔය ඇත්තෝ නාම ධර්ම දැනගෙන, රූප ධර්ම දැනගෙන, ශරීරයෙන් වචනයෙන් හිතින් දෙයක් කරද්දි කියද්දි හිතද්දි සිද්ධ වෙන්නේ මොන වගේ ධර්ම ගොඩක් එකතු වෙලා කොයි විදිහද කියලා අවබෝධ කරගෙන කෙලෙසුණු දුර්වල කරගෙන විශාල දියුණුවක් ලැබුව හින්දා ditthi visuddhiyen කාංකා විතරන විසුද්ධියට සැක සංකා නැතිවන විදිහට සියල්ල තව ගැඹුරින් පරික්ෂා කළ අතීත භවයේ ගැන ඇතිවන පස් විදිහක සැකයක්, වර්තමාන භවයේ ගැන ඇතිවන හය විදිහක සැකයක්, අනාගත භවයේ ගැන ඇතිවන පස් විදිහක සැකයක් ඇති නොවන විදිහට ගැඹුරින් භාවනා කටයුතු සිද්ධ කරන්නේ යෙත්නා. ඊටම සාර්ථකව ඔය ඇත්ත ඒක ප්‍රතිඵල ලැබමින් පටිච්ච සමුප්පාද ධර්මයට ආවා. එතෙන්දී අවිද්‍යාව, නරකයේ තිරිසන් ප්‍රේත අසුර මනුස්ස චාතුරු මහරජික තාවතින්ස යාමතුස්ත නිම්මාරති පානිම්මිත වසවර්ති බ්‍රහ්ම පාරිසච්චේ බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්මේ පරිත්තාභේ අපමානාභේ ආභස්සරය පරිත සුභ අපමාන සුභ සුභකින්හේ වේහප්පලය අසඤ්ඤ සත්‍යය පංච සුද්ධාවාසයෝ ආකාසානංචායතනේ විඤ්ඤාණංචායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥා නාසඤ්ඤා එතනේ දක්වා මේ සක්වලේ භවයේ ඉහළ කෙළවරේ ඉඳලා පහළම භූමිය දක්වා නරකේ දක්වා සියලුම සත්වයින්ගේ පහළවීම සිද්ධ වන විදිය ගැඹුරින් පරික්ෂා කළා. අතීත හේතු නිසා වර්තමාන ඵල, වර්තමාන හේතු නිසා අනාගත ඵල හොඳින් අවබෝධ කරගනිමින් අවිද්‍යාව කියන්නේ මේක ආත්මයක් කියලා හිතාගෙන ඉන්න දෘෂ්ටියෙන් අයින් කරලා මේ පංච උපාදානස්කන්ධයක් කියන නිවැරදි දැක්මට ඇවිල්ලා ඒක ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පයදේව දුක්ඛ දෝමනස උපායාස අප්පිය සංපයෝග පිය විප්පයෝග ඉච්ඡා විඝාත ආදී මේ හැම දෙයකට මුහුණ දෙන ආකාරය අවබෝධ කරගත්තේ නැති අය, කාම තණ්හා භව තණ්හා විභව තණ්හාවන්ගෙන් ඉන්න ඒ අය ස්කන්ධයන්ගේ පැවැත්ම නැති කරන්නේ, නිවන් දකින්නේ. ඒ අය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින්නේ. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදැන ඉන්න ඒ අයගේ ඒ තත්ත්වය අවිද්‍යාව. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තේ නැති ඒ අවිද්‍යාව හින්දා ඒ අය ශරීරයෙන් වචනයෙන් හිතින් එක එක දේවල් උදේට දවල්ට රාත්‍රියට කරනවා කියනවා හිතනවා. ඒ කරන්න කියන්න හිතන්න ඒ අයගේ ඇසින් රූප අරමුණු, කනෙන් ශබ්ද අරමුණු, නාසයෙන් ගන්ධ අරමුණු, දිවෙන් රස අරමුණු, ශරීරයෙන් ස්පර්ශ අරමුණු, මන ආයතන ධම්මාරම්මන ඒ විදිහට සිත් පහළ වෙනවා. ඒ පහළවන සිත නිසා ශරීරයෙන් දෙයක් කරන්න නම්, වචනයෙන් දෙයක් කියන්න නම්, හිතින් දෙයක් හිතන්න නම් ඒකට අදාළ වර සිත නිසා ශරීරයෙන් කරනවා නම් චිත්ත කිරී වායෝ ධාතුව, කාය විඤ්ඤාතිය,
මේ විදිහට ඒ සිත් පහළ වීම වෙනවා. රූප පහළ වීම වෙනවා. ඒ ඇතිවන සිතට සතුන් මැරීම, සොරකම් කිරීම, කාමීවාදව හැසිරීම ආදී කාය කර්ම තුන, බොරු කීම, කේලාම් කීම, සරපස වචන කතා කිරීම, හිස්වචන කතා කිරීම ආදී වචී කර්ම හතර, දැඩි ලෝභය, කේන්තිය, මිත්‍යා දෘෂ්ටිය, මනෝ කර්ම මේවා කරගන්න වෙනවා කරනවා. ඒ කරගන්න අරූපී රූපී දිව්‍ය මනුස්ස සතර අපාමේ සියලු සත්වයෝ කරගන්න දස අකුසල කර්මපත සියලුම වැරදි වැඩවලට අහපා රූප නාම ධර්ම හටගන්න එකට විපාක ධර්ම ලබා ගන්නවා. කරගන්න ඔක්කොම හොඳ දේවල් වලට දස කුසල කර්මපත වලට අහපව නැවතත් රූප නාම ධර්ම හටගන්න එකට විපාක ලබා ගන්නවා. සංකාර පින්පව් රැස් වෙනවා. නිවන් දකින්න අවශ්‍ය කරන ඇස්වල පෙනීම කන්වල ඇහිම්, ඇස්වල පෙනීම කන්වල ඇහිම් ආදී ලැබෙන්නේ කුසලයේ හින්දා. ඒකෙන්ම භව පැවැත්මක් දිගට වෙනවා. මේ සංසාරේ පැවැත්ම නැති කරන්න කටයුතු කරපු නැති මහා කුසාසිත 8යි රූපාවචර ධානසිත 5යි උපදවාගෙන ඒ වාගෙන් කටයුතු කරගන්න අය පුඤ්ඤාභි සංකාර පිං රැස් කරගන්නවා. අකුසාසිත 12 උපදවා ගන්න අපුඤ්ඤාභි සංකාර පව් රැස් කරගන්නවා. අරූපාවචර ධාන උපදවා ගන්න කට්ටිය ආනින්ජාභි සංකාර රැස් කරගන්නවා. ඒව නිසා ඒ අයට නැවත ප්‍රතිසන්දියක් ලබන්නත් විපාක විඥාන ආදී ලැබෙන්නත් සංඛාර නිසා විඥානයක් පහළ වෙනවා. විඥානය නිසා නාම රූප පහළ වෙනවා. ප්‍රතිසන්දි ක්ෂණයේදී ස්කන්ධ පහක් ඇති තැන හතරක් ඇත්තන එකක් ඇත්තන්ට නාම රූපයෝ පහළ වෙන ඒවා වැඩෙනකොට ආයතන 6 ලැබෙනවා. ආයතන 6 සිත සහ චෛතසික ධර්ම නැවත නැවත ඇතිවන ස්ථාන 6 හම්බ වෙනවා. චක්කායතනේ, සෝතායතනේ, ගහනායතනේ, જીවහායතනේ, කායායතනේ, මන ආයතනේ. මේ ආයතනවල අහපව පස්සේ වෙනවා. ඇසේ කළු ඉංගිරියාව මැද උකුණු හිසක් වගේ පැතිරලා තියෙන ප්‍රසාද රූපයේ, චක්කු ප්‍රසාදයේ ආලෝකයේ මනසිකාරය රූප අරමුණ චක්කු ප්‍රසාදේ මේවා තියෙන හින්දා චක්කු විඥානයේ රූප අරමුණක් එක්ක පහළ වෙනකොට ඒ රූප අරමුණ හැපෙන ස්වභාවයේ පස්සය. එතකොට චක්කු සම්පස්සය කනේන සෝත සම්පස්සේ, ගහන සම්පස්සේ, જીවහා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ මේ විදිහට පස්සේ සිද්ධ වෙනවා. ඒ පස්සේ නිසා හැපුණු අරමුණේ මතුවන රසයේ විඳින වේදනාව ඇති වෙනවා. සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා. ඒ වේදනාව නිසා ඒ රූපවලට ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ට ආසා කරන ස්වභාවයක් ඇති වෙනවා. තණ්හාවක්, කාම තණ්හාවක්, භව තණ්හාවක්, විභව තණ්හාවක්. ඒ තණ්හාව නිසා තණ්හාවේ වැඩිම රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන්
ඒ පංචකාම සම්පත් දැඩිව අල්ලා ගන්න ස්වභාවයේ කාම උපදානය. විවිධාකාර වැරදි දෘෂ්ටි දිට්ඨු උපදානය. වැරදි කර්මවලින් විමුක්තිය රැකවරණය සොවීම. සීලබ්බත උපදානය. රූපේ ආත්මයේ වශයෙන් ආත්මේ රූපේ වශයෙන් රූපේ කෙරේ ආත්මේ පිහිටියායයි ආත්මේ කෙරේ රූපේ පිහිටියායයි දකින ඒ අත්වාද උපදානය. වේදනා සංඥා සංකාර විඥානයෝ තේ විදියට අත්වාද උපදානයේ 20 ආකාර සක්කාය දිට්ඨිය. මේ විදියට උපාදානය කරගන්න වේ උපාදානය කරගත්ත අය අහපව ජීවත්ව ඉන්න මේ කාලේ ශරීරයෙන් වචනයෙන් හිතින් නැවත නැවත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරගන්නවා. ඒ කරගන්න කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කර්ම භවයේ වෙනවා. අහපව පුඤ්ඤාභි සංඛාර උපාදානයන් නිසා තණ්හාව උපාදානයන් නිසා ඒ අය පින් කරගන්නවා. හොඳ දේවල් පව් කරගන්නවා නරක දේවල්. ආනෙන්ජාභි සංඛාර රූපාවචර ධානය උපදවා ගන්නවා. මේ විදිහට කෙලවරක් නැතුව නාම රූප ඒයගේ හට ගන්නවා. විවිධ දේවල් ශරීරයෙන් වචනයෙන් හිතින් කර ගන්නවා කියනවා හිතනවා. ඒවා පින් පව් සහ ආනින්ජාභි සංඛාර උපාදානය නිසා ලැබෙන කර්මයේ දෙආකාරයක් වෙනවා. ඒකෙන් කම්ම භවය කියන්නේ මේකට. ඊට පස්සේ උප්පත්ති භවයේ මේ ඉන්නේ මනුස්ස ජීවිතේ නම් පොඩි කාලයේ මැරෙනවා. සතර අපා විවිධ තැන්වල ඉන්නේ පුංචි කාලයේ මැරෙනවා. මෙතනින් චුත වෙනකොටම නැවත ප්‍රතිසන්දිය ලබද්දී කාම භව විදිහට කාම භූමි 11ක් තියෙනවා. රූප භව විදිහට රූපාවචර භූමි 16ක් තියෙනවා. අරූප භව විදිහට අරූපාවචර භූමි 4ක් තියෙනවා. කාම රූප අරූප සංඥා භව අසංඥා භව නේව සංඥා නා සංඥා භව අසංඥා භව කියන්නේ අසංඥ සත්‍යේ නේව සංඥා නා සංඥා භව කියන්නේ නේව සංඥා නා සංඥා එතනේ. ඒ අසංඥ භවයි නේව සංඥා නා සංඥා භව සංඥා භව කියන්නේ ඉතිරි භූමි 29 31 29. ඒකවෝකාර බව චතුවෝකාර බව පංචවෝකාර බව එක ස්කන්ධයක් ස්කන්ධ හතරක් ස්කන්ධ පහක් විදියට පහළ වෙනවා. ඒකවෝකාර බව චතුවෝකාර බව පංචවෝකාර බව මේ ආකාරයට රැස් කර ගන්න කර්ම හින්දා මේ භූමි 31 විවිධ විදියට උප්පත්තිය ලබනකොට ජාති ජාති සංජාති ඔක්කාන්තය අබිනිබ්බති අණ්ඩජ විදියට බිත්තරයෙන් ජලාබුජ විදියට ගර්භාෂයෙන් සංසේදජ විදියට කුණු බිම් තෙත් බිම් කාණපල්ලේ ඕපාතික විදියට ඉබේම ඒ ධාතු වලට ගැළපෙමින් චුත වෙනකොටම නැවත ප්‍රතිසන්දියක් ඒ විදියට බැස ගන්නවා. ජාති ඒ විදියට ඉපදීම වෙන්නේ. සංජාති බිත්තරේ හරි ගර්භාෂයේ හරි ඉඳලා වර්ධනය වෙලා වැඩිලා කටුව කඩාගෙන නැත්නම් ගර්භාෂයේ කර්මජ වායෝ ධාතුවේ තෙරපීමේ මෙලොව උප්පත්තිය ලබනවා. උක්කාන්ති මේ ගර්භාෂයට බිත්තරේට බැස ගන්නවා. අබිනිබ්බාති විශේෂයෙන් උපයනවා සංසේද ජෝපාතිකමේට. කන්දානම් පාතුභාවෝ ඒ තැන්වල ස්කන්ධ පහ පහළවන විදිය ආයතනානම් පටිලාභෝ චිත්තචෛතසික ධර්ම පහළවන ආයතන හය ලැබෙන විදිය මේ જાතිය මේක තමයි ඉපදීම. ජරා වේ තැන්වලදී වයසට යනවා ජරා චීරන්තා කණ්ඩිච්ඡම් පාලිච්ඡම් ජරාවටපත් වෙනවා
නියපොතු කෙස් ආදී කැඩෙනවා. රෝම කෙස් ආදී ඉදෙනවා. හැම රැලි වැටෙනවා. ඒ වගේම මරණයටපත් වෙනවා. චුති චවන්තා වේදෝ අන්තරදානම් මච්චුමනනං කාල කිරියා චුතියක් චුතවන බව. ස්කන්ධයන්ගේ බිඳීමක් අන්තරදානං අතුරුදහන් වීමක් මුත්‍ති මරණයක් කලුරිය කිරීමක්. අර උපන් සීලම සත්වයෝ ඒ විදිහට ඒ තැන්වලින් මැරෙනවා. අතීත හේතු නිසා වර්තමාන ඵල වර්තමාන හේතු නිසා අනාගත ඵල මේ විදිහට සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් මිසක් මැවුම් කරුවේ පාලනය කරන්නේ ලෝකේ නිර්මාණය කරන්නේ නෙමෙයි කියලා සියලුම සත්වයින්ට අදාළව සම්පූර්ණ කාරණාව ගැඹුරින් පරික්ෂා කළ හොඳින් අවබෝධ කරගන්න ඕන. මෙතනදී අතීත භවයේ සම්බන්ධ වර්තමාන අනාගත භව සම්බන්ධව සැකේ නැතිව निराවුල ප්‍රඥාව හොඳට මෝරන්න පටන් ගන්නවා. නුවණ හොඳට මුහුකුරා යනවා. නුවණ හොඳට මෝරනවා. ඊටාම ගැඹුරින් නුවණ මෝරනකොට අනුමාන නුවණයි ප්‍රත්‍යක්ෂ නුවණයි අතර අනුමාන නුවණ නම් ඉගෙන ගැනීම විතරක් කළා නම් රාගාදිය දුර්වල වෙන්නේ ආශ්‍රව දුර්වල වෙන්නේ ආශ්‍රව බුරබුරා මතුව තියෙද්දී ඉගෙනගෙන විතරයි. නමුත් භාවනා වඩමින් ඉන්ද්‍රිය ධර්ම සද්දේන්ද්‍රිය විරීන්ද්‍රිය සතින්ද්‍රිය සමාධින්ද්‍රිය පඤ්චේන්ද්‍රියන් දියුණු වුණා නම් බල ධර්ම සද්ධා බල විරිය බල සති බල සමාධි බල ප්‍රඥා බල ධර්ම දියුණු වුණා නම් සතර සතිපට්ඨානයේ සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය සතර ඉද්ධිපාද දියුණු වුණා නම් සති ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා ධර්ම දියුණු වුණා නම් ආර්ය අෂ්ටාංගික මාර්ග අට ප්‍රබල විදිහට ඒ අනුගමනය කරමින් ශක්තිමත් වුණා නම් වෙනම යෙත්ම මේ දියුණු වෙච්ච මේ වර්ධනය වුණු බෝධිපාශික ධර්ම එක්ක සැකසංකා නැතුව ඥානයේ මෝරණකොට තමන් තුළ විශාල හික්මීමක් කෙලෙස් වලට ඉඩක් නැතිව වැඩිපුර ති හේතුක සිත් ඇතිව ප්‍රබල දියුණුවක් ඇති වෙනවා. ඒක දැනෙනවා. ඒක හොඳට තේරෙනවා. ඒක තමන්ගේ ජීවිතය හාත්පසින් වෙනස් කරනවා. කරුණාව මෛත්‍රිය දයාව වෙනදට වඩා හරි ප්‍රබලයි. කුසල පාස්සික කාරණා. ඒ කියන්නේ වෙනදා ඇති වුණ කේන්ති යෑම ආදී ඔක්කොම දැන් දුර්වල වෙලා. මෛත්‍රිය ආදී ගොඩාක් වර්ධනය වෙලා කරුණාව ගොඩාක් වර්ධනය වෙලා නික්කම්ම අව්‍යාපාද අවිහිංසා සංකප්පයන් ගොඩාක් බලවත් වෙලා. ඒවා නිතරම රජේන චිත්ත සන්තතියක් ඇති වෙලා තියෙන නිසා සීලාදී ගුණධර්ම ගොඩාක් ප්‍රබල වෙලා. පටිච්ච සමුප්පාද ධර්මාවබෝධය සම්පූර්ණ වෙනකොට මේ විදිහට චුල්ල සෝතාපන්න වීම දක්වා දියුණු වෙන්න ඕන. ඒක පහු කළා ඔබ. දීර්ඝ කාලයක් භාවනා කරලා ඊට පස්සේ ආවේ දැන් මේ ඔක්කොම කවුණු හොඳටම දැනගෙන අවබෝධ කරගෙන අනුමාන නුවණ නොවේ ප්‍රත්‍යක්ෂ නුවණින් කවුණු හොඳට තහවුරු කරගෙන ප්‍රඥාව හොඳට දියුණු වෙමින් දැන් ඔන්න මේවා අනිත්‍ය දුක්ඛය අනාත්මය විදියට වඩන්න ගත්තා. දැන් අපිට අවශ්‍යයි සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නසන්න. කාමරාග පටික තුනී කරන්න කාමරාග පටික නැති කරන්න. රූප රාග අරූප රාග මානුද්දා චවිච්ඡා නසන්න ඕන. ඒ වෙනුවෙන් ඔය ඇත්තෝ
භාවනා කටයුතු සිදු කරමින් 11 විදියකට 40 ක්‍රමයකට භාවනා ආදී කටයුතු සිද්ධ කළා. දැන් ඇවිල්ලා ඉන්නේ රූප සත්‍යක විදර්ශනාවට. රූප සත්‍යක විදර්ශනාව. ඔය ඇත්තන්ගේ උපතත් මරණයත් අතර නාම රූප ධර්මයෝ අරගෙන ඒ වාසනයක් ක්ෂණයක් පාසා හේතුන්ගෙන් ඇති වෙලා නැතු යන විදි ගන්න ඕනේ. මෙතන හත් ආකාරයක් තියෙනවා කරන්න. රූප සත්‍යකේදී අපිට තියෙනවා රූප ධර්ම අරගෙන උපතත් මරණයත් අතර එක જાතියකට අයිති රූපයන් විදර්ශනාවට නැන්නේ. මේකේ පාලි නම තමයි ආදාන නික්කේපනතෝ. ඒක හොදට වඩනකොට විශාල විදිහට ආධ්‍යාත්මිකව දියුණු වෙනවා. ඒක ඉවර වුණාම ඊළඟ භාවනා ක්‍රමේ තමයි වයස්ගත වීමෙන් බිදෙන රූප විදර්ශනාව ත්‍රිලක්ෂණයට නැන්වීම වයෝ උද්දත්ත ගාමිතෝ. ඒ භාවනා ක්‍රම ඉවර වුණාට පස්සේ ඊළඟට තියෙන ක්‍රමේ තමයි ආහාර නිසා හට ගන්නා රූප විදර්ශනා කිරීම ආහාරතෝ. ඊළඟ තියෙන භාවනා ක්‍රමේ තමයි ඍතුයෙන් හට ගන්නා රූප විදර්ශනා කිරීම උතුතෝ. ඊළඟ තියෙන භාවනා ක්‍රමය තමයි කර්මයෙන් හට ගන්නා රූප විදර්ශනා කිරීම කම්මතෝ. ඊළඟට සිතින් හට ගන්නා රූප විදර්ශනා කිරීම චිත්තතෝ. ඊළඟට අචේතනික වස්තු ධර්මතා රූප විදර්ශනාවක් කිරීම ධම්මතා රූපතෝ. මේ විදිහට හත් ආකාරයකට විදර්ශනාවට නන්වන්න තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි උපතත් මරණයත් දෙක අතර එක જાතියකට අයිති රූප විදර්ශනා කිරීම. අපි නාම අරූප සත්‍යක ඉස්සරහට තිය කරනවා. දැන් ගන්න රූප සත්‍යකය. ඒකෙන් එක භවයක් ගන්නවා. උපතත් මරණයත් අතර ජීවිත කාලේ ඇතිවන ඔක්කොම රූප අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට බලන්න ඕනේ. දැන් මේ භාවනා වාක්‍ය දෙනවා. මෙහෙම පුහුණු කරමු. කවුරුත් S2 පියාගෙන භාවනා කරන ඉරියව්වෙන් වාඩි වෙලා අපි කිව්වට පස්සේ කටින් කියන්නේ නැතුව හිතින් අපි භාවනා වාක්‍ය කියලා නිහඬව ඉන්නව ටික වෙලාවක්. අන්න ඒ කාල සීමාවේ තමයි අර වාක්‍යයට අදාළ කවුණු ඔක්කොම පරිස්සා කරමින් භාවනා කරන්නේ. ආදාන නික්කේපනතෝ කියන පළවෙනි කොටසේ භාවනා වාක්‍ය දැන් භාවනා කරමු. භාවනා කරන විදිහ මේ පුහුණු කරන්නේ. පටන් ගමු. මාගේ ජීවිතය බුද්ධ රත්නයට පූජා කරමි. පූජා වේවා. මාගේ ජීවිතය ධර්ම රත්නයට පූජා කරමි. පූජා වේවා. මාගේ ජීවිතය සංඝ රත්නයට පූජා කරමි. පූජා වේවා. උපන්දා සිට මරණය දක්වා අතර හට ගන්නා සියලුම රූපයන් ඉපදී දිර දිරා බිඳි බිඳි යන නිසා අනිත්‍යයි. උපතේ ඉඳලා මරණය දක්වා සියලුම රූප ගන්නවා.
ඒවා ඉපදී ඉපදී දිර දිරා බිනි බිනි යන විදිය බලන්න. උපතේ ඉඳන් මරණය දක්වා ඔබිනුත් අනිත් අයගෙනුත් සියලුම රූප අරගෙන දකිමින් ඒවා ඇතිව නැතිව ඇතිව නැතිව ඇතිව නැතිව ඇතිව නැතිව යන විදිහ ඉපදී ඉපදී දිර දිරා බිනි බිනි යන විදිය බලන්න. ඒ තමයි ස්ථීර නොවන නිට්ටය නොවන අනිත්‍ය ස්වභාවය. ඒ අවබෝධ කරගනිමින් ටික වේලාවක් භාවනා කරලා ඊට පස්සේ ඉලක්කම් ලබා දෙනවා. විනාඩි 3ක වගේ කාලයක් පුහුණු කරන්න දැන්. ඉපදීම් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන්ම පීඩා විඳින නිසා නොයෙක් හේතුවින් බිය විය යුතු නිසා විවිධාකාර අනතුරු වලට මුහුණ දී බියගින දින නිසා දුක් ඉපදීමට වස්තු වන නිසා දුක්ඛයි. අවබෝධ කරගන්න.
කිසිවකුගේ කැමැත්තෙන් හට නොගන්නා නිසා උපන් රූපයෝ කිසිවෙකුගේ කැමැත්තෙන් නොදිරා සිටිය නොහැකි නිසා නොබිදී සිටිය නොහැකි නිසා අස්වාමික නිසා ආත්ම ස්වභාවයක් නැති නිසා නিত্য සුභ සුඛ ආත්ම ලෙස සාර ගුණයෙන් තොර නිසා අනාත්මයි. ඒ ආකාරයට උපන්දා සිට මරණය දක්වා සියලු රූපයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට ගෙන භාවනා කරන්න. සාදු 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 සාත්නාදයක් පවත්වන්නේ. සාදු සාදු සාදු. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි මේ ආකාරයට භාවනා කටයුතු හේතු සාර්ථකව සිදු කර ගන්න ඕන. මතක තියාගන්න නිවැරදි ගුරු උපදේශයක ක්‍රමානුකූලව පියවරෙන් පියවර ඉස්සරහට යන්න ඕනේ. මේ වැඩසටහනේ අලුත් පින්වතුන් ඉන්න පුළුවන්. එතකොට ඒ ඇත්තෝ පරණ කටයුතු පරණ කොටස් කරලා තමයි මෙතෙන්ට එන්න ඕන. නමුත් ක්‍රමේ දැනගන්න මේ විදිහට සහභාගී වෙන්න ක්‍රමේ දැනගෙන කරන විදිහ දැනගෙන කෙටි පුහුණුවක් ගන්න. ගෙවල් දොරවල් වලදී භාවනා කරද්දී මේ හැමෝටම ඒ කවුණු දැනුවත් වෙන්න තමයි අපි වැඩසටහන අද නියමිත කොටසට එන්න කලින් ඒ අදාළ මේ කවුණු මේ සිහිපත් කරන්නේ ඒ පැරණි සිදු කරපු කොටස් ටික නැවතත් ඔය ඇත්තන්ට පුහුණු කරන්නේ ඒ විදිහට ක්‍රමානුකූලව පියවරෙන් පියවර ඉදිරියට එන්න දියුණු වෙන්න සියලුම පින්වත්තුන් මේ ආකාරයට දියුණු වෙන්න කටයුතු කරගන්න ඕන. පින්වත්නි පඩිපෙළක් නගිනවා වගේ පියවරෙන් පියවර ඉස්සරහට යන්න ඕනේ මේ ගමන. දාරුචීරිය මහරහතන් වහන්සේ වගේ සරියුත් මහරහතන් වහන්සේ වගේ අතීත භවවල මේ වගේ ගමනක් ඇවිල්ලා උග්ගටිතඤ්ඤ තරමට නුවණ මොහු කුරාගේ උතුමන් ඉන්නවා.
හැබැයි අනෝමදාස බුදුරජාණන් වහන්සේගෙන් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් එහෙම තනතුරු ලැබීමට විවරණත් ලබාගෙන ආපු ඒ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා ඒ වගේ නෙමේ අනිත් අය. දැන් භාග්‍යවතුන් වහන්සේ පහළ වෙලා බොහෝ කාලයක් ගිහිල්ලා මේ කාල සීමාව වෙනකොට ඔය ඇත්ත මුල ඉඳලාම පිළිවෙලට කරගෙන යන්න ඕනේ. එතකොට සමහර නුවණ මොහුකුරාගේ අතීත පෙර පුරුද්ද එහෙම තියෙන තැන් හම්බ වෙනකොට ඒවා ඉක්මනට පහු කරන්න පුළුවන්කම ලැබෙනවා. කෙලෙස් වැඩි කාලවලට භාවනා දුර්වල වේවි. කෙලෙස් අඩු වෙනකොට භාවනා දියුණු වේවි. ප්‍රබල විදිය දියුණු වේවි. ඒ වගේම මේ පෙර හොඳට පුරුදු තැන් එහෙම හමු වෙනකොට ඉස්සරහට ඉක්මනට ශීඝ්‍රව යන්න පුළුවන් වේවි. එහෙම නැත්නම් අන්ධකාරය වෙයි විවිධ විදිහට කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මේ වැඩසටහනත් එක්ක දිගටම කටයුතු කරද්දී අපි ඒවා කියලා දෙනවා. හොඳයි පින්වත්නි මේ විදිහට කටයුතු කරමු. අද දවසේදී මේ වැඩසටහන මෙතකින් අවසන් කරන්න හදන්නේ. අපි ලබන සතියේ ඉඳලා ඔබේ ගැටලු සාකච්ඡා කරන අවස්ථාව සලසනවා. අද ගැටලු සාකච්ඡා කරන්න අපි මේ කටයුතු කරන්නේ නැතුව වැඩසටහන මෙතකින් අවසන් කරමු. හොඳයි එහෙමනම් අපේ ප්‍රසාන්ත මැතිතුමනි අවසන් කරන්න නේද? එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ මට මේ ඔබ වහන්සේට පොඩි අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි. ස්වාමීන් වහන්සේ දැන් මෙතෙක් මේ භාවනා වඩාගෙන ඉන්න පින්වතුන් සඳහා දැන් භාවනා වාක්‍ය දිගටම ඔබ වහන්සේ ලබා දුන්නනේ. අපට සාරාංශගත සටහනක් වගේ පින්වතුන්ට ලබා දුන්නොත් මුලින් ඉඳන් මෙතෙක් භාවනා වැඩිවීමට එතකොට මං හිතනවා මේ භාවනාව වඩන්න ඒක බොහොම උපකාරීත්වයක් වෙයි කියලා අපේ ස්වාමීන් වහන්සේ. එහෙම ඔව් දෙයක් අපේ මැතිතුමනි අපි තියෙන එහෙම සාරාංශ ගත කරපු කොටස් තියෙනවා මම ඒව දාන්නම් ගෲප් වලට. එතකොට අපි ඇයට ගන්න පුළුවන් නේද? එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. ඔව් මම එහෙම කටයුතු කරන්න. හොඳයි. ඒ බොහොම හොඳයි. පිං අපේ ස්වාමීන් වහන්සේ. හොඳයි එහෙනම් මෙතෙක් කියලා රැස් කරගත් පුණ්‍ය සම්භාරය ඔබ නමින් පරලොව සපත් වූ සංසාරික නෑදෑයිනට ඒකාන්තයෙන්ම අනුමෝදන් වේවායි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදම්මේ ඥාතීන හොතු. ඉදම්මේ ඥාතිඤං හෝතු සුඛිතා හුන්තු නාතයෝ ඉදම්මේ ඥාතිඤං හෝතු සුඛිතා හුන්තු නාතයෝ ඉදම්මේ ඥාතිඤං හෝතු සුඛිතා හුන්තු නාතයෝ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාසට්ටාච. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති නිවනම අරමුණු කරන්න ඉදන් මේ පුඤ්ඤං ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු ආසවක්කයා වහං හෝතු මේ පින මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා මේ කුසලයේ බලයින් මේ කුසලයේ බලයෙන් නිවන් දකිනා තුරුම නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන පස්පව් දස අකුසල් කරන ආලයින් ගීද බාලයින්ගේද අසත්පුරිස ඉන්ගීද අසත්පුරුෂයන්ගේද පාප මිත්‍ර ඉන්ගීද පාප මිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබීවා ආශ්‍රය නොලැබීවා දානාදී දානාදී පින්කම් කරන පින්කම් කරන සීලාදී සීලාදී අනන්ත ගුණ පුරන අනන්ත ගුණ පුරන විදර්ශනාදී විදර්ශනාදී භාවනා වඩන භාවනා වඩන සත්පුරිස ඉන්ගීත සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍ර ඉන්ගීත කල්යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී
බුද්ධාදී ආර්ය මහූතමයින් ගීත ආර්ය මහෝත්තමයන්ගේ ආශ්‍රයම ලැබීවා. ආශ්‍රයම ලැබේවා. පින්වත්නි ඔබට අපි ආශිර්වාද කරන්නේ මේ පින්බර වැඩසටහන සංවිධානය කරන සුපින්වත් ප්‍රශාන්ත දිසානායක මැතිතුන් ඕස්ට්‍රේලියාවේ සිටිනවර පදිංචි ප්‍රශාන්ත දිසානායක මැතිතුන් සහ ලකල් බුලත්සිංහල මැතිතුන් සත්පුරුෂ පුණ්‍යවන්තයින්ට විවිධ රටවලින් අමලතා අතල දූපතුන් ඔබට තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු. සාදු 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 ස්වාමීන් වහන්සේ වන්දනා කරගන්න. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදී තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු 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 ස්වාමීන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරනවා. අප කෙරෙහි අනුකම්පාවෙන් අද දින සතර සතිපට්ඨානීය භාවනා වැඩසටහනට වැඩම කළ වැඩසටහන මේ වූ අතිපූජ්‍ය තපෝවනේ රතන පඬිත ස්වාමින් වහන්සේට සංසදේ කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ ලබත්වා ප්‍රාර්ථනා කරන බෝධියකින් සුඛ ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවා. ඔබ වහන්සේගේ දෙමව්පියන්ටද මේ කුසලයක් වේවා. ගුරුවර උපාධිධරයන් වහන්සේලාටත් අනුමෝදන් වේවා. ගෝල දායක දායිකාවන්ටත් අනුමෝදන් වේවා. ඒ සැවොම නිවනින්ම සැනසීම ලබත්වා. මා සමග මේ වැඩසටහන මෙහෙවන ලකල් සොහොයුරාටත් ඔහුගේ දෙමව්පිය පවුලේ සැමටත් මේ පුණ්‍යානුමෝදනාව වේවා. මේ වැඩසටහනට සහභාගී වූ නොවු සැමටත් අනුමෝදන් වේවා. උතුම් නිවනින්ම සැනසේවා. ශාසන ආරක්ෂාව සලසන සැමටත් දේව බ්‍රහ්ම මණ්ඩලයටත් අනුමෝදන් වේවා. තෙරුවන් සරණයි සෑම දෙනාටම. සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීනි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.